අද වෙනකොට අධිකරණ පද්ධතිය ඇතුලේ අවුරුදු 12ක් 10ක් යනවා අපරාධ කඩුවක් අහන්න. ගම්වල තරුණ පිරිස අදටත් ඉන්නවා සමහර බොරු නඩුවෙන්ට අහුවෙච්ච අය. විදේශ රැකියාවකට යන්න විදියක් නෑ අපේ හාමුදුරුවෝ. පොලිස් වාර්තාවක් ගන්න විදියක්. පොලිස් වාර්තාවක් ගන්න විදියක්. සමහර මිනිස්සු අවුරුදු 20 30 උසාවිය යනවා. දැන් මේ නඩු කඩිනම් කරන්න මොකක්ද ආන්නේ සරස්? අපේ නඩු නම් මාසයෙන් අහනවා. අපේ වල මාසයෙන් අහනවා කමක් නෑ. මේ අර මිනිස්සුන්ට සාධාරණයක් කරන්න. ඒකට සාධාරණයක් වෙන්න ඕනේ. රණවිරුවන්ට ගැරහෙව්වට මහා සංඝරත්නයට අපහාස කරාට දේශපාලනික වශයෙන් අපේ පරිගන්න උත්සාහ කරා. මෙරටේ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියන එක ආණ්ඩුව මතක තියාගන්න. මිනිසුන්ගේ බඩගින්නට උත්තරයක් ඕනේ. ආර්ථිකය ශක්තිමත් කරන වැඩ පිළිවෙල උත්තරයක් ඕනේ. ආණ්ඩුව මොකද්ද සලස්ම දළු ටිකට සාධාරණ මිලක් දෙන්න. ආණ්ඩුව මොකද්ද සලස්ම තේගොවියට වීගොවියට පොහොර ටික දෙන්න. අද වෙනකොට පොහොර මිලියන රුපියල් 15000 20000 අතර යන්නේ. ආණ්ඩුව පොහොරනකොට සහනත් දෙනවා ගොවියන්ට. ඒ පොහොර ටික එනකොට පෞද්ගලික පොහොර ගහන කාලේ පැනලා. එතකොට ඒ පොහොර වැඩක් නැහැ. මේක තේරුම් ගන්න ආණ්ඩුව. හිතා මතා පිටදී හාරි ගේනවා. ලංකාවේ ගබඩාවල තියෙන වීදික සත්වලහර වලට දෙනවා. පිටදී හාරි ගේනවා. ඔයන් කැපෙනකොට ගොවියගේ ආර්ථිකයට දැඩි පහරක් එල්ල කරනවා. අවසානයේ තේගොවිය අසරණ කරනවා. තේගොවිය ලැබෙන ආදායම නැති කරලා තියෙනවා. ඇහුවම කියනවා ලෝක යුද්ධයක් තියෙනවා. ඒක හැමදේම ලෝකේ කොහෙද යන යුද්ධයක් තිබ්බද? දැන් ගොඩබේ මාත්‍යා කාලේ රුසියාවයි යුක්‍රේනය ගහගත්තා. අපි මිනිස්සුන්ගේ පිළි හිටියා. අපි අසාධාරණ බදු ගැව්වේ නැහැ. අද ජනතාවට දරා ගන්න බැරි බදු ප්‍රමාණයක් පීඩනයක් ජනතාවට දෙන්නේ ආණ්ඩුව. ඒ කාලෙක ජනතාවගේ ජීවන විදිහ වැඩි වෙනවා දිනෙන් දින. විදුලි බිල වැඩි කරනවා, තෙල් බිල වැඩි කරනවා. 100ක් වැඩි කරලා 20ක් අඩු කරලා අපුඩිය අහනවා. උන්මයි කියන්නේ. හරියට හරි. 100ක් වැඩි කරලා 20ක් අඩු කරලා අපුඩිය අහනවා. අපි සහනයක් දුන්නා කාටද දීලා තියෙන්නේ? හැබැයි අනිත් පැත්තේ රණවිරුව ජීවිත කැප කරලා ලබාගත්තු ජයග්‍රහණ හැල්ලුවට දානවා. රණවිරුවගේ පදක්කම රණවිරුවගේ ලාංඡනය රණවිරුවගේ පදක්කම රණවිරුව ලබපු අභිමානය උන්ගේ දරුවන්ට මුරුබුරන්ට මිනිබිරියන්ට ආඩම්බරයෙන් පෙන්වන්න තියෙන පදක්කමද මොකද්ද කියන්නේ? යකඩ කැල්ලක් කියලා කියනවා. ලැජ්ජයි. මෙහෙම රටක අපි ජීවත් වෙන්නේ කියලා රණවිරුව කල්පනා කරනවා. පිටරවල අභිමානෙන් තමන්ගේ රාජ්‍ය නායකයා හම්බෙන්න යනකොට රණවිරුවන් ඒ පදක්කම් ටිකේ මෙඩල් ටික එල්ලගෙන යන්නේ. අද ඒ අයට අගෞරවයට ලක් කරන්න අභිමානයේ විනාශ කරන කොන්ද බිඳින්න ආණ්ඩුව උත්සාහ කරන්නේ. කාගේද මේ සරස්ම? කාව සතුටු කරන්නද? කාගේ අවශ්‍යතාවය වමනා විදු කරන්නද? තවත් පැත්තකින් මෙරට ආර්ථිකයේ කඩන් වට්ටන තැන්ට ආණ්ඩුව තල්ලු කරනවා. ආණ්ඩුවේ හිතවත් ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් අපේ හැමෝම කෝටිපති ප්‍රකෝටිපති වෙනවා. ආණ්ඩුවේ හිතවත් කීප දෙනෙක් හම්බු කරනකොට ගමේ අහිංසක කඩමණ්ඩේ ඉන්න කඩේ වෙනම් කරන කෙනා බ්‍රොතිලෙක් විකුණන කෙනා අසාධාරණ බදු ගෙවලා ආර්ථික වශයෙන් කඩ වැටෙනවා. තරුණයන්ගේ මිලකියා ප්‍රශ්න ආණ්ඩුවේ විසඳුම මොකද්ද? උපාධිධාරිගේ රැකියාව ප්‍රශ්න ආණ්ඩුවේ විසඳුම මොකද්ද? දැන් උසස් පෙළේ දරුවෝ විශාල පීඩනයක ඉන්නේ. විභාගයේ කලින් අරගෙන. හැබැයි මේ ගැන කතා කරලා අහුම්කම් දෙන්නේ ආණ්ඩුවේ කවුද? ඒ අහුම්කම් දීලා ඒ ළමයි වෙනුවෙන් පෙළී ඉන්නේ කවුද? අවසානයේ මොකද්ද මගේ ආදරේ අම්මේ තාත්තේ? ආණ්ඩුව මර්ධනය වගේම ජනතාවට තර්ජනය කරනවා.